Hi guys, කොහොමද ඔයාලා? අද මම මේ පිදුරංගල සන්රයිස් එක බලන්න තමයි යන්නේ. පිදුරංගල සන්රයිස් එක බලන්න යන්න පිදුරංගලට උදේ 4:00ටවත් යන්න ඕනේ. මොකද මේ ෆොරනර්ස්ලාත් එනවා බලන්න. එතකොට ඒ කට්ටිය ආපුවාම අපිට මේ ගල උඩට යන්න අමාරුයි. සෑහෙන ට්‍රැෆික් එකක් සෙට් වෙනවා. අයියෝ ට්‍රේන් එක සෙට් වුණා දැන්. මෙතනත් විනාඩි 5-10ක් ඉන්න වෙනවා ට්‍රේන් එක යනකම්. මම පළුගස්සවෙන් උදේ 3:00ට වගේ පිටත් වුණා. කොහොමත් විනාඩි 45ක් පැයක් විතර යනවා මේ පිදුරංගලට යන්න. මෙයාත් මේ පාර මාරු වෙන්න බලාගෙන ඉන්නේ. මෙයා පාර හරහා යන්නේ නැතුව ඇත්තේ අර මගේ ෆ්ලෑෂ් ලයිට් එක වැඩ කරන හින්දා වෙන්නේ බලන්න මොක් කරලා. හරි දැන් එහෙත් තියෙනවා. මම දැන් මේ යන්නේ පිදුරංගලට යන තියෙන මේ අර කැලෑ පාරේ මේ හරි අලි ඉන්නවා වගේ අලි වැටවලුත් තියෙනවා. අපි එමීට යමු බලන්න. මම දැන් පිදුරංගල උඩටම ආවා. උදේ කවුරුවත්ම නැහැ මං විතරයි වගේ. පට්ටම උලඟක් තියෙන්නේ මෙතන. මේ හඳේ view එකක් තියෙනවා. ඒකත් මට රෙකෝඩ් කරගන්න පුළුවන්. දැන් සන්රයිස් එකත් ඒත් එක්කම රෙකෝඩ් කරගත්තා. සන්රයිස් එකත් රෙකෝඩ් කරගෙන ආපහු පළුගස්සව පැත්තට යන්න එනකොට මේ හරිය මාර ලොකේෂන් එකක් තියෙනවා. මේ සීගිරියයි පිදුරංගලයි දෙකම එකට පේන තැන. මෙතන මාර ලස්සනයි. මේ වැවකුත් තියෙනවා. මම එතන පොඩි වීඩියෝ එකක් ගත්තා බයික් එකේ. මගේ වීඩියෝ හොඳයි නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝස් වලට like කරන්න, හොඳ කමෙන්ට් එකක් දෙන්න.